අයිබෝවන් HTML A to C course එකේ තුන්වෙනි එපිසෝඩ් එකට සාදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකේ අපි කතා කරා කොහොමද VS Code install කරගන්නේ කියන එක ගැන. අද අපි කතා කරන්නේ මේ VS Code editor එක professional software engineer කෙනෙක්ගේ pro environment එකක් විදියට customize කරගන්නේ කොහොමද කියන එක ගැන. කෝඩ් කරන්න කලින් අපි අපේ workflow එක ස්පීඩ් කරගන්න එක අනිවාර්ය දෙයක්. VS Code එක මෙච්චර powerful වෙන්න ප්‍රධානම හේතුව තමයි මේකේ තියෙන extensions. ඔයාලට VS Code එකට આવොත් වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන icon එකක් තියෙනවා extensions වලට. මෙන්න මේක ක්ලික් කරත් ඔයාලට extension කීපයක් බලා ගන්නත් පුළුවන් මෙතන. මේ extensions හරහා අපිට editor එකට අලුත් features add කරගන්න පුළුවන්. extensions වලට යන්න කලින් අපි පොඩි UI change එකක් කරගමු. ඔයාලට දැන් පේනවා මගේ VS Code එක dark mode එකේ තියෙන්නේ. ඒත් සමහර විට ඔයාගේ VS Code එක තියෙන්න පුළුවන් light theme එක. ඉතින් එහෙම light theme එකක් තිබොත් අපිට වැඩ කරන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒ නිසා අපිට පුළුවන් ඒක ලේසියෙන්ම වෙනස් කරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන settings icon එකක් තියෙනවා. මෙන්න මේකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ themes වලින් color themes වලට යන්න. මෙතන ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය වෙන theme එක select කරලා ඒක click කරන්න. දැන් ඔයාලට පේනවා මගේ theme එක වෙනස් වුණා light theme එකකට. කොහොමද මම මෙන්න මේ dark modern කියන theme එකට කැමති නිසා මම මේ theme එක select කරගන්නවා. මේ themes වලින් ඔයාලට පහසු එකක් select කරගන්න පුළුවන්. professional වැඩ කරද්දී dark mode එක පාවිච්චි කරන එක අපේ ඇස් වලටත් හොඳයි. හොඳයි අපි දැන් බලමු මොනවද අපිට ඕනේ extensions කියලා. අපේ පළවෙනි extension එක තමයි live server කියන්නේ. ඔයාලට search කරගන්න පුළුවන් live server කියලා මෙන්න මේ extension search box එකේ. මේ විදිහට search කරාම මෙන්න මේ පළවෙනිට වෙන extension එක තමයි ඔයා install කරගන්න ඕනේ. ඉතින් මේ click කරාම ඔයාලට මෙන්න මේ වගේ මෙතන install button එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක click කරලා ඔයාලට මේ extension එක install කරගන්න පුළුවන්. ඉතින් දැනටවත් මම install කරලා තියෙන නිසා ආයෙත් මේක install කරන්න අවශ්‍ය නැහැ. අපි project එක වැඩ කරද්දී අපිට සාමාන්‍යයෙන් code එකේ වෙනසක් වුණාම අපිට save කරලා ආයෙත් browser එකට ගිහලා manual refresh කරන්න වෙනවා. මේක ලොකු project එකක් කරද්දී ටිකක් වදයක් වෙන්න පුළුවන්. ඉතින් live server එක install කරාම එකෙන් අපේ PC එක ඇතුලේ local development server එකක් run වෙනවා. මේ නිසා කෝඩ් එකේ පොඩි වෙනසක් කරත් ඒක අපි සේව් කරපු ගමන් ඔටෝමැටික් අපේ බ්‍රවුසර් එක රීෆ්‍රෙෂ් කරලා අලුත් අවුට්පුට් එක පෙන්නනවා. ඉතින් මේක ගොඩක් අපේ වැඩ පහසු කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ එක්ස්ටෙන්ෂන් එක ඉන්ස්ටෝල් කරගන්න අමතක කරන්න එපා. දෙවෙනි එක්ස්ටෙන්ෂන් එක තමයි Prettier කියන්නේ. මෙන්න මේ විදිහට මේ සර්ච් බොක්ස් එකේ Prettier කියලා ටයිප් කරලා සර්ච් කරගන්න පුළුවන් මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක. මේ පළවෙනිට වෙන එක්ස්ටෙන්ෂන් එක තමයි හරි එක්ස්ටෙන්ෂන් එක. ඉතින් මේකත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඔයාලට. මේ එක්ස්ටෙන්ෂන් එකකින් වෙන්නේ අපි සාමාන්‍යයෙන් කෝඩ් කරගෙන යද්දී ගොඩක් වෙලාවට ස්පේසස්, ලයින් බ්‍රේක්ස් එහා මෙහා වෙලා කෝඩ් එක අවුල් වෙන්න පුළුවන්. ඉතින් ක්ලීන් කෝඩ් එකක් ලියන එක ඩෙවලොපර් කෙනෙක්ට අනිවාර්ය දෙයක්. Prettier කියන එක්ස්ටෙන්ෂන් එක කරා අපිට පුළුවන් මේ දේ ඔටෝමැටික් වෙන්න හදාගන්න. ඉතින් මේකට අපිට සිද්ධ වෙනවා settings වලින් පොඩි වෙනස්කමක් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ files වලට ගිහිල්ලා preferences වල මෙන්න මේ settings වලට යන්න. මේ settings වල ඔයා search කරගන්න ඕනේ formatter කියලා. ඉතින් ඔයාලට මුලින්ම මේ search list එකේ බලා ගන්න පුළුවන් editor default formatter කියලා. මෙන්න මේකේ none select වෙලා ඇත්තේ. ඉතින් මෙතන ඔයා වෙනස් කරගන්න ඕනේ මෙන්න මේ Prettier code formatter කියන එකට. ඊළඟට ඔයා කරන්න ඕනේ format on save කියලා search කරගන්න. එහෙම search කරගත්තාම ඔයාලට මුලින්ම මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේකත් ටික් එකක් දාලා select කරගන්න. එහෙම වුණාම ඔයාලට ඔයා save කරන හැම වෙලාවෙම industry standard එකට ඔයාගේ code එක format වෙනවා. හොඳයි අවසානයේට අපි කතා කරන්නේ අපේ වැඩ ගොඩක්ම ලේසි කරගන්න setting එකක්. ඒ තමයි auto save configure කරන එක. කෝඩ් කරද්දී හැම වෙලාවෙම control S press කර ඉන්න එක සමහරවිට අමතක වෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවට ඒක කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ auto save කියන එක automatic වෙන්න select කරගන්න යන්නේ. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ settings වල auto save කියලා search කරගන්න. දැන් ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් auto save කියලා option එකක් තියෙනවා. මෙතන on focus change කියලා මම select කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් default වෙන්නේ off කියලා. මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ on focus change කියන එකට ඔයාලට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ after delay කියන එකටත් ඔයාලට මේ after delay කියන එකත් select කරගන්න පුළුවන්.
ඉතින් එහෙම කරගත්තොත් ඔයා ටයිප් කරන හැම අකුරක්ම ඔටෝමැටික් සේව් වෙනවා. ඒ වගේම අර අපි ඉන්ස්ටෝල් කරගත්ත ලයිව් සර්වර් එකයි පිටි එකයි එක එකතු වෙලා ගොඩක් හොඳ අවුට්පුට් එකක් දෙනවා. ඉතින් මම රෙකමෙන්ඩ් කරන්නේ මෙන්න මේ on focus change කියන එක සිලෙක්ට් කරන්න. මොකද after delay කියන එකෙන් හැම වෙලාවෙම ඔයා ටයිප් කරන ගානේ සේව් වෙනවා. නමුත් මම හිතන්නේ මෙන්න මේ on focus change කියන එක ගොඩක් හොඳයි. මොකද ඔයා එඩිට් එකෙන් එළියට ගියපු ගමන් මේක ඔටෝ සේව් වෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය අනුව. හරි. දැන් අපේ Pro environment එක 100%ක් රෙඩි වෙලා තියෙන්නේ. කිසිම කරදරයක් නැතුව අපිට දැන් කෝඩ් කරන්න පුළුවන්. ඊළඟ වීඩියෝෙන් අපි බලමු කොහොමද අපේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එක හදාගන්නේ කියලා. ඒ වගේම naming conventions මොනවද කියලා සහ අපේ පළවෙනි hello world HTML ෆයිල් එක ලියන්නේ කොහොමද කියලාත් අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.